විනාඩියෙන් kanji අක්ෂරයක් ඉගෙන ගමුද? උසස් පෙළ විභාගයට සහ JLPT N3 විභාගයට එන මෙන්න මේ kanji ගැන ඔයාලා දන්නවද බලමු. මේ තමයි රියෝ කියන kanji. අපි බලමු මේ kanji හැදිලා තියෙන්නේ කොහොමද කියලා. මෙම අක්ෂරය මුලින්ම නිර්මාණය වෙලා තියෙන්නේ බර කිරණ තරාදියක් ඇසුරෙන්. දෙපැත්තම දෙකම දෙපාර්ශව යන අර්ථයන්ගෙන් මෙම kanjiය භාවිතා වන අතර මේ සඳහා කුණ්‍යොමි ශබ්දයක් නොමැති අතර ඔන්යොමි ශබ්දය රියෝ ලෙස භාවිතා වේ. මෙම kanji අක්ෂරයේ භාවිතා වන වචන කිහිපයක් ලෙස රියෝෂින් දෙමව්පියන්, රියෝ හෝ දෙපැත්තම, රියෝ තේ අත් දෙකම, රියෝ අෂි කකුල් දෙකම, රියෝ ගවා දෙපැත්තම, රියෝ ගයේ මුදල් මාරු කිරීම. දැන් අපි බලමු මේ kanji අකුර හරියටම ලියන්නේ කොහොමද කියලා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් අපේ Facebook, YouTube, TikTok channel follow කරලා තියාගන්න.